Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට මේ vlog එකෙන් ගේන්නේ වෙසක් එකට මම කූඩුවක් හැදුවේ කොහොමද කියලා. ඉතින් මුලින් මම මේ විදියට frames ටික unpack කරගත්තා. දැන් අපිට මේ විදියට frames ටික බලා ගන්න පුළුවන්. ඊළඟට මම කරේ වෙසක් කූඩුවට ඕන සමචතුරස්‍ර ටික කපා ගත්ත එක. ඉතින් මේ විදියට ෆ්‍රේම් එකක් තියලා මාක් කරගෙන කරාම ඒක ගොඩක් ලේසියි. ඊට පස්සේ මම අර මාක් කරපු විදියට සවුකොලේ නවා ගත්තා. දැන් ඉතින් ඒ ටික ගන්නට කපා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ත්‍රිකෝණ ටිකත් අර විදියටම මාක් කරගත්තා. ඉතින් කපාගත්තු ත්‍රිකෝණ ටිකයි සමචතුරස්‍ර ටිකයි මේ විදියට බලා ගන්න පුළුවන්. දැන් මම කූඩුව අලවන්න තමයි යන්නේ. ඇත්තටම ෆ්‍රේම්ස් ටික ගානට තියලා නංගි තමයි කූඩුව සෙට් කරේ. එයා ඒකට කතරක් යූස් කරපු නිසා කූඩුවේ තනින් තන කැපිලා තිබුණා. ඊට පස්සේ ඉතින් මම අර විදියට සෙලෝ ටේප් ටිකක් ඇලෙව්වා. දැන් මම වෙසක් කූඩුවේ රැලි ටික කපා ගන්න තමයි යන්නේ. කෙලින් රැලි කපන්න නැතුව මේ විදියට ඇදේට කපා ගත්තම කූඩුවේ ෆයිනල් ලුක් එක ලස්සනට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් මම රැලි ටික කපාගෙන ඉවරයි. දැන් ඉතින් කූඩුවට සවරන් ටික දාගන්න තමයි තියෙන්නේ. දැන් කපාගත්ත සවනන් ටික ලස්සනට කූඩුවේ අලවගෙන ඉන්න. ඊළඟට මේ විදියට රැලි ටික අලවගෙන ඉන්න ඕනේ. අපි මේ සැරේ කූඩුව 4ක් වගේ තමයි හැදුවේ. මම නම් එක කූඩුවයි හැදුවේ, නංගි තමයි අනිත් කූඩු 3 හැදුවේ. කූඩුවේ ෆයිනල් ලුක් එක මේ විදියට බලා ගන්න පුළුවන්. ෆයිනල් ලුක් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට ගිහින් එන්නම්. ඊළඟ vlog එකෙන් ආයේ එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ගොඩක් thank you මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. ලෝතුරු අමදහරේ ගිලිලා සාදුවදින් හිමි සිරස දමා